ඉතින් ඔයාලා ඉල්ලපු විදියටම ඩාන්සින් එක කොහොමද ඇකඩමික් ලයිෆ් එක බැලන්ස් කරගන්නේ කියලා අද වීඩියෝ එකකින් අරන් ඉන්න. ඩාන්සින් සහ මෙඩිසින් කියලා කියන්නේ කෙනෙකුට සම්පූර්ණයෙන්ම වෙනස් විෂයන් දෙකක්. හැබැයි මම මෙඩ්මෝස් කියලා channel එක හදන්නත් හේතුව පොඩි කාලේ ඉඳන්ම ඩාන්සින් කරන්න තිබ්බ ආසාවට මෙඩිකල් ෆැකල්ටි එකට ආවත් මට ඒ ඩාන්සින් කියන දේ ජීවිතෙන් අතහරගන්න බැරි වෙන නිසා. ඉතින් මම ඔයාලත් එක්ක මෙඩිකල් ෆැකල්ටි එක ඇතුලේ ඩාන්සින් ලයිෆ් එක කොහොමද එන්ජොයි කරන්න කියලා තමයි ෂෙයා කරගන්න මේ channel එක හැදුවේ. මේ මේකප් කරලා යන්න ලෑස්ති වෙන්නේ අපේ ෆැකල්ටි එකේ තියෙන ලස්සන ඉවෙන්ට් එකක තියෙන ඩාන්සින් අයිටම් එකකට. ඉතින් මේ ඉවෙන්ට් එක මොකද්ද කියලා බලන්න වීඩියෝ එක ඉවර වෙනකම් ඉන්න අමතක කරන්න එපා. මම ලොකුවට මේකප් කරන කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් ඩාන්සින් ඉවෙන්ට් එකකට යද්දි මේකප් නොකර බෑනේ. මේකප් කරන ප්‍රොෆෙෂනල් විදියක් ඇති. හැබැයි මේ මගේ විදිය හරිම සිම්පල් විදියට මම දන්න විදියට තමයි මේ. ඉතින් ඉවෙන්ට් එකට යන්න කලින් ලෙක්චර්ස්, ක්ලිනිකල්, ප්‍රැක්ටිකල් එක කොහොමද අපි ඩාන්සින් අයිටම් එක ප්‍රැක්ටිස් කරන්න කියලා බලමුකෝ. මේ දවස්වල අපිට සර්ජරි අපොයින්ට්මන්ට් එක තිබ්බේ. ඉතින් ඒකේ වීඩියෝ එකක් ඊළඟට අරන් එන්න. උදේ සර්ජරි බෝඩ් එකට ගිහින් ඉවර වෙලා ඊට පස්සේ හවස ලෙක්චර්ස් තියෙනවා 5 විතර වෙනකන්. ඉතින් 5න් පස්සේ තමයි අපි කට්ටියම එකතු වෙලා ප්‍රැක්ටිස් කරන්නේ. ඒ කියන්නේ 43 බැච් එකේ ඉඳන් 48 වෙනකන් සීනියර්ස් ජූනියර් ඔක්කොම එකතු කරලා මික්ස් ඩාන්ස් එකක් තමයි මේ යන්නේ. ඊට අමතරව අපි එක බැච් වලින් වෙනම ඩාන්සින් අයිටම් තුත් කරනවා. ඉතින් ඔය ඔක්කොම මැද්දේ ඇකඩමික් ලයිෆ් එක මිස් කර ගන්න නැතුව කොහොම හරි මේ වැඩ ටික අතර බැලන්ස් එකේ කරනවා. ඩාන්සින් ක්‍රූ එකත් එක්ක මේ හැදිච්ච බොන්ඩ් එකත් එක්ක මේ ඉන්න සීනියර්ස්ලා කියලා කියන්නේ ඇත්තටම මාරම සපෝටිව් කට්ටියක්. මොකද ඇකඩමික් ලයිෆ් එක ඇතුලේ අපි එක්සෑම් කරන්න ඕනි කොහොමද, අපි පාඩම් කරන්න ඕනි කොහොමද, ඒ වගේම යාළුවගේ නෝට්ස් අපිට දෙනවා, ක්ලිනිකල් වල ගිහිල්ලා අපි වැඩ කරන්න ඕනි කොහොමද, මේ හැමදේම හිතේ කිසිම දෙයක් තියාගන්න නැතුව සීනියර්ස්ලා අපිට කියලා දෙනවා. ඉතින් මේ බොන්ඩ් එක හැදෙන්නේ මේ ක්‍රූ එක ඇතුලේ. ඩාන්සින් වලින් මට ලැබිච්ච ලොකුම දෙයක් තමයි ඒ දේ. මොකද සීනියර්ස්ලා අපිත් එක්ක ෂෙයා කරගන්න යාළුවගේ එක්ස්පීරියන්ස් හරිම වටිනවා. ඩාන්සින් විතරක් නෙවෙයි, ඔකෙස්ට්‍රා එක, සිංගින් ප්‍රැක්ටිසස්, අනවුන්සින්, ඒ වගේම මේවට ඕන කරන ඩෙකරේෂන්ස්, ඒ හැමදේම වෙන්නේ අපේම මෙඩිකල් ෆැකල්ටි එකේ ස්ටුඩන්ට්ස්ලාගේ අතින්. ඉතින් ඒකට යාළුවා ප්‍රැක්ටිස් කරන්නේ මහන්සි වෙන්නේ හැමදේම ඇකඩමික් එක්ක. ඉතින් ලස්සන ඉවෙන්ට් එකකට හැමෝම ගොඩක් මහන්සි වෙන රැයක් තමයි මේ. ඒ වගේම ගොඩක් අය මගෙන් අහපු තව දෙයක් තමයි ෆැකල්ටි එකට ඇවිල්ලා ඩාන්සින් ඉගෙන ගන්න බැරිද? ෆස්ට් ටයිම් ඩාන්සින් කරන්න බැරිද? කලින් ඩාන්සින් ඉගෙනගෙන ඉන්න ඕනේද? එහෙම දෙයක් නැහැ ළමයි. ඔයාලට ෆැකල්ටි එකට ඇතුළට ඇවිල්ලා ඩාන්සින් ඉගෙන ගන්නත් පුළුවන්. මොකද මෙතන ඔයාලා හැමෝටම ගොඩක් අවස්ථාවන් ගන්න පුළුවන් හොඳම තැනක්. ජීවිතේ ෆස්ට් ටයිම් නටන අය මෙතන ඉන්නවා. ඉතින් කැම්පස් ලයිෆ් එකේ මේ වගේ දේවල් කරලා නැත්නම් එන්ජොයි කරලා නැත්නම් ආයෙ ඔයාලට මේ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැති වෙන්නත් පුළුවන්. මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඩාන්සින් කරාට ඒ ලෙවල් වලදී ඩාන්සින් නැවතුණා. හැබැයි ඉතින් ආයෙ ෆැකල්ටි එකට ඇවිල්ලා මට ඩාන්සින් පටන් ගන්න පුළුවන් වුණා. අපේ ඩාන්ස් එකේ කොරියෝග්‍රැෆි කරේ සෙනලි අක්කා 43 බැච් එකේ කියන්නේ ෆයිනල් ඉයර් ඉන්නේ. හැබැයි ෆයිනල් ඉයර් ඉඳලා ඩාන්සින් අයිටම් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඇකඩමික් ලයිෆ් එකේ වැඩ හරියට බැලන්ස් කරගත්තොතින් ඉතින් මේ අපේ ඩාන්සින් අයිටම් ඔක්කොම තියෙන පැදුර කියලා ඉවෙන්ට් එකකට ගොඩක් ලොකු කාලයකට පස්සේ තමයි ෆැකල්ටි එකේ පැදුර තියෙන්නේ. ඉතින් මේ පාර කඩුල්ල විදියට තමයි මේ පැදුර තියෙන්නේ. ලස්සන කතාවක් පදනම් කරගෙන ඒක ඇතුලේ තියෙන ඩාන්සින් අයිටම් විදියට තමයි අපේ අයිටම් එක තියෙන්නේ. අපිට ප්‍රැක්ටිස් කරන ලොකු කාලයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපේ බැච් ඔක්කොටම සතියක වගේ කාලයක් ඇතුළත තමයි මේ ඩාන්සින් අයිටම් ඔක්කොම ප්‍රැක්ටිස් කරේ. ඇකඩමික් විතරක් කරලා හිටියොත් ඇත්තටම ස්ට්‍රෙස් වැඩි. ඉතින් මේ වගේ මොනවා හරි බාහිර දෙයක් කරාම ස්ට්‍රෙස් එක අඩු වෙලා රිලැක්ස් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඩාන්සින් ප්‍රැක්ටිස් ඉවර වෙලා බෝඩින් එකට යද්දි 9 විතර වෙනවා. ඒ ගිහිල්ලා ඊළඟ දවසේ තියෙන ටියුට්ස් වලට GD ක්වෙස්චන්ස් වලට ආන්සර්ස් ලියලා ඊට පස්සේ එදා ලෙක්චර්ස් වල කරපු නෝට්ස් ඔක්කොම පොඩ්ඩක් රිවයිස් කරලා තමයි නිදාගන්නේ. මොකද ඩාන්සින් කරාම මට ඇකඩමික් ලයිෆ් එක බැලන්ස් කරගන්න මම දකින හොඳම ට්‍රික් එක තමයි මට වෙලාව මදි වෙනවා අන්තිම මොහොත වෙනකන් තියාගත්තොතින්. මොකද සාමාන්‍ය ළමෙන්ට වඩා මම ඩාන්සින් වලට වෙලාව වැය කරන නිසා ඉතින් එතකොට මටම හිතෙනවා මම අන්තිම මොහොතේ එක්සෑම් වෙනකම් වැඩ ගොඩ ගහගන්න නැතුව මුලින් කරන්න ඕනි කියලා. ඩාන්සින් ඉවෙන්ට් එකකට ප්‍රැක්ටිස් නැත්නම් ඇත්තටම මගේ වැඩ අන්තිම මොහොත වෙනකම් කොට ගහනවා. මොකද මට හිතෙනවා වෙලාව ගොඩක් තියෙනවා කියලා. ඉතින් ළමයි මේ තියෙන්නේ මෙඩිකල් ෆැකල්ටි එකේ පැදුර.
වතුර නාලා තෙත කොණ්ඩ කඩලා ඉන වටේ කනට මල්ලි නිරුණු චීතේ ඇඳලා රන් කොතලේ මුවේ උකුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා උත්තලකින් පැත්ත යන්න බෑ ඒ වුණාට ඉතින් කවල් මාමේ ජය පරාජය මේ අපේ අලුත් මහත්තයා අලුත් මහත්තේ අපේ ගමේ මෙන්න චමනි ඒ චුට්ටක් ඉන්නකෝ නින් කියන තෙන් කතාව අසාගෙන වරින් නීලවලාවේ ඇගිතින් කතාව අසාගෙන වරින් රපෝය මනට පෙමින් බැඳුණු තාරකාලා ඒ මං හින්දා සමරි කෙල්ලේ නේටි ගහගන්න උදව්වක් දුන්නා නම් අයියෝ ඔයාලවත් මගේ ෆොටෝ එකක් අරන් දෙන්න අරෙන්කෝ මීටින් හරි දෙන්න ඒකිද මොකද අලවන්ත බහක් දෙන්න බබරි සීපද ඇහෙන රැත උරහන් මන පිටේ සහසන්නේ මාතුර ගීත
ඉතින් පැදුර ඉවර වෙලා ඊට පස්සේ ඩීජේ පාටි එකක් තිබ්බා. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.